ඔන්න එකෝමත් එක කාලෙක එක්තරා ගමක කමල් රත්නේ නමින් යාළුවෝ දෙන්නෙක් හිටියා. මේ යාළුවෝ දෙන්නගෙන් කමල් කියන්නේ හරිම අහිංසක කරුණාවන්ත හදවතක් තියෙන පුද්ගලයෙක්. ඒත් රත්නේ කියන්නේ හරිම කපටි ආත්මාර්ථකාමී පුද්ගලයෙක්. ඉතින් දවසක් මේ රත්නේ කමලුයි එයාලාගේ ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් නගරයට යන්න සූදානම් වුණා. ඉතින් දෙන්නම කතා කරගෙන ගමන යන්න පටන් ගත්තා. දැන් ඔය ගමන යනකොට කැලෑවක් පහු කරගෙනයි යන්න ඕනේ. කමල් අහිංසක වුණාට හරිම ධෛර්යමත්. ඒත් රත්නේ කියන්නේ හරිම බයගුල්ලෙක්. දැන් දෙන්නම හිමින් කැලෑව ඇතුළට ගියා. කමල් මට හරිම බයයි. මේ කැලෑව ඇතුලේ සත්තුත් ඉන්නවා ඇති. උන් අපිව මරලා දායිද දන්නේ නැහැ. බය වෙන්න එපා රත්නේ. එහෙම වෙන එකක් නෑ. මොනවා වුණත් අපි දෙන්න එකට මුහුණ දෙමු. ඔහොම කතා කරගෙන යනකොට හොඳටම කලවර වුණා. එතකොට රත්නේ කමල්ට මෙහෙම කිව්වා. කමල් දැන් හොඳටම රෑ වෙලා. මීට වැඩි ඇවිදින්නත් බෑ. අපි මෙතන තියෙන ගහ යට නිදාගෙන ඉඳලා උදේට ගමන යන්න පටන් ගමු. හරි රත්නේ. අපි එහෙනම් එහෙම කරමු. ඊට පස්සේ දෙන්නම එතන නිදාගත්තා. ඊට පස්සේ දෙන්නම උදේම නැගිටලා ගමන යන්න පටන් ගත්තා. ඔහොම ටික දුරක් යනකොට අමුතු හඬක් ඇහෙන්න පටන් ගත්තා. දෙන්නම හොඳටම බය වුණා. එතකොට රත්නේ අනේ කමල් මට නම් හරිම බයයි. බය වෙන්න එපා රත්නේ. ඒ නිකන් සතෙක්ගේ සද්දයක් වෙන්නේ නැති. එහෙම කියලා එයාලා ගමන යන්න පටන් ගත්තා. ටික දුරක් යනකොට එතනට විශාල සිංහෙක් ආවා. ඒ සිංහයාව දැකපු රත්නේ හොඳටම බය වුණා. රත්නේ එකපාරටම එතන තිබ්බ ලොකු ගහකට නැගගත්තා. කමල්ට කර කියා ගන්න දෙයක් නැතිව මලමිනියක් වගේ බිම නිදාගත්තා. සිංහයා කමල් ළඟට ඇවිත් ඉඹලා බැලුවා. ටික වෙලාවකට පස්සේ සිංහයා හැරිලා ගියා. සිංහයා ගියාට පස්සේ ගහ උඩ හිටපු රත්නේ බිමට බැහැලා කමල්ගෙන් මෙහෙම ඇහුවා. කමල්, ඒ සිංහයා ඔයාට මොනවද කිව්වේ? අනතුරක් ආවම දාලා යන යාළුවෝ ඊට පස්සේ ආශ්‍රය කරන්න එපා කියලා කිව්වේ. එහෙම කියලා කමල් එයාගේ ගමන යන්න පටන් ගත්තා. රත්නේත් හරිම ලැජ්ජාවෙන් එයාගේ පස්සෙන්ම ගියා.